අපි බලමු අප්‍රේල් කොහොමද අපේ පාඨමාලා පෙළ සූදානම් වෙන්නේ කියලා. වෙනද වගේම ප්‍රශ්න පත්‍ර පන්තිය දැන් විභාගයේ ආසන්න නිසා ඉතාමත් විධිමත් ක්‍රමවත්ව මේ විදිහට කට්ටල 4ක් වෙනද වගේම සූදානමින් තියෙනවා. ඉතින් මේ හැම සති 4කට කට්ටල 4යි හැම කට්ටලයක් ඇතුළෙම ඉතාම උසස්ම තත්ත්වයේ ප්‍රශ්න පත්‍ර දෙකක් ඒ වගේම හොඳ මාකින් ස්කීම් එකක් අංග සම්පූර්ණ මාකින් ස්කීම් එකක් තියෙනවා හැම පේපර් කට්ටලයකටම. එතකොට අලුත් විභාග රටාවට ගැලපෙන විදිහට ඉතාමත්ම ඉහළ තත්ත්වයේ ප්‍රශ්න පත්‍ර එක පත්‍රයෙන් ප්‍රශ්න පත්‍රයක් ඒ වගේම දෙක පත්‍රයෙන් ප්‍රශ්න පත්‍රයක් විදිහට අංග සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර දෙකක් ලකුණු 200න් ලැබෙන අංග සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර දෙකක් හැම සතියකම අපි ගෙදරදී નિયમિત වේලාවට ලියනවා සාකච්ඡා කරනවා. ෆිසිකල් ළමයි නම් මේක අනිවාර්යයෙන්ම අපි පන්තියේදී ඒ වේලාවම નિયમિત විදිහටම ලියන්න ඕනේ. ඊළඟට අපි 4 ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍ර පන්තියට ගියොත් ඒකත් වෙනද වගේම සූදානම් කරලා තියෙනවා අපූර්ව ප්‍රශ්න පත්‍ර සෙට් 4ක්. මේකේ පුංචි වෙනසක් තියෙනවා. 4 ශ්‍රේණියේදී අපි මේ වතාවේ ඉඳලා එක පත්‍රයක් එක සතියක දෙක පත්‍රයක් එක සතියක විදිහට ප්‍රශ්න පත්‍ර 4ක් තමයි ඒගොල්ලෝගේ වයසට ගැලපෙන ඒගොල්ලෝගේ දැනුමට ගැලපෙන විදිහට අපි සකස් කරපු ප්‍රශ්න පත්‍ර 4ක් තමයි මේ ආකාරයට අපූර්වට අපි සූදානම් කරලා තියෙන්නේ. හොඳයි ඊළඟට අපි යමු සිද්ධාන්ත පන්තියට. සිද්ධාන්ත පන්තියේදී පහ සිද්ධාන්ත පන්තිය මේ පාර අපි සූදානම් කරලා තියෙන වෙනද වගේම නිබන්ධන පෙළක් කෙටි ප්‍රශ්න පත්‍ර 4ක් සූදානම් කරලා තියෙනවා. ඒ වගේම අපි සිංහල ගණිතය තාමත්ම ප්‍රමෝත් විධිමත් ප්‍රශ්න පත්‍ර පෙළක් සූදානම් කරලා තියෙනවා. ඒ වගේම පරිසරය අංග සම්පූර්ණ නිර්දේශ ආවරණය වෙන විදිහට තාමත්ම පිළිවෙලකට ක්‍රමානුකූලව නිර්දේශයේ තියෙන දේවල් පමණක් පදනම් කරගනිමින් සකස් කරපු ප්‍රශ්න පත්‍රය වගේම අපේ අච්චු පොතේ තියෙන පාඩම් පෙළට ගැලපෙන විදිහට සකස් කරපු පාඩම් විස්තර අනුකූලව හදපු වෙනමම පොත් මාලාවක් අපි සූදානම් කරලා තියෙනවා. වගේම සම්පූර්ණ සිද්ධාන්ත ආවරණය කරනවා. අපි 4 ශ්‍රේණියත් ඒ ආකාරයෙන්ම තමයි සිද්ධාන්ත පන්ති පැවැත්වෙන්නේ. කෙටි පේපර් 4ක් සති 4කට කරනවා. ඒ වගේම මේ ආකාරයට සියලුම නිබන්ධන විධිමත්ව සකස් කරලා තියෙන 4 ශ්‍රේණියට නිබන්ධන 4ක් අපි සූදානම් කරලා තියෙනවා. 3 ශ්‍රේණිය පන්තිය අපි පැවැත්වෙන සිද්ධාන්ත පන්තිය පමණයි. 3 ශ්‍රේණියේ අපි අර කිව්ව විදිහටම සිද්ධාන්ත පන්තික ආකෘතියටම කෙටි පේපර් 4ක් ඒ වගේම ඉතාමත්ම විධිමත් නිබන්ධන පෙළකුත් සූදානම් කරලා තියෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා මේ විශිෂ්ට පාඨමාලාවට එකතු වෙලා දරුවන්ගේ ක්‍රමවත් නිවැරදි අධ්‍යාපනයක් ලබා දෙන්න පෙළ ගැහෙන්න කියලා අම්මා තාත්තට බොහොම ස්තුතියි.